නිදහස් බිමක් අපට පුළුවන් මේ රට හදන්න. නිවහල් රටක් නිදහස් බිමක් අපිට පුළුවන් මේ රට හදන්න. පුළුවන් ශ්‍රී ලංකා. මම උද්‍යානි කනිෂ්කා උපකාරක ගුරු වෘත්තියේ නියැලෙන ගුරුවරියක්. ඔබතුමාගේ ඒ පහුගිය වසර දෙකක කාල සීමාවේ ඒ තිබුණු වැඩපිළිවෙලත් එක්ක මෙවර ඔබට අපේ ජනවරම ලබා දෙන්නට අපි පෙළ ගැසුණා. මම හිතනවා බහුතරයක් නිහඬව ඉන්න මේ රටේ ජනතාව ඔබත් එක්ක 21 වෙනිදාට පෙළ ගැහිවි. ඇත්තටම ඔබතුමා දේශපාලනය තුළ ඉතාමත් දැනුම් සම්භාරයක් තියෙන චරිතයක්. මේ උපකාරක ගුරුවරුන්ගේ ඒ ඉගැන්වීම් වලට ඔබතුමත් ඔබේ කුඩා කාලයේදී අධ්‍යාපනය හදාරන්නට මුල පිරුවාද කියන වචනය ඔබෙන් විමසා බලන්නට කැමැති. මෙහෙම ටියුෂන් පන්ති තිබුණේ නැහැ අපේ කාලේ. ඕනනම් ගුරුවරයෙක් ඇවිල්ලා එක්කෙන්ට නැත්තම් දෙන්නෙක්ට තුන් දෙනෙක්ට යම් කිසි විෂයක් ගැන උගන්වන්න පුළුවන්. අන්න එහෙම මමත් විෂයක් දෙකක් කරා. මේ ක්‍රමවේදය ඒ කාලේ තිබුණේ නැහැ 60 දශකයේ. 70 දශකයේත් නැහැ. මේක 80 දශකයේ ඇති වුණේ අලුත් වැඩසටහන. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි කොහොමද අනාගතයේ දිහා බැලුවාම උපකාර ගුරු ක්‍රමයයි පාසල් ක්‍රමයයි ළඟට ඩිජිටල් ක්‍රමයයි ওই තුනම එකතු කරගෙන අධ්‍යාපනය ගෙනියන්න. මම හිතන්නේ මේ ප්‍රශ්නෙන් අපිට පැනලා යන්න බෑ දැන්. විවිධ ඉගැන්වීමේ මාර්ග එනවා. ඩිජිටල් තාක්ෂණය, උපකාර ගුරුවරු, පන්ති කාමරය. ඒ නිසා අපිට දැන් බලන්න තියෙනවා අනාගතයේදී කොහොමද මේ එක එක ඉගැන්වීමේ මාර්ග සමබරව එකතුව වැඩ කටයුතු කරන්නේ. හැප්පීමක් නැතුව. මම එම්මික්ඩාඩ් තර්ක ශාස්ත්‍රය උගන්වපු ගුරුවරයෙක්. ඔබතුමාත් හොඳ තර්ක ශාස්ත්‍රඥයෙක්. දැනට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු ගොඩක් දෙනෙක්ගේ ප්‍රායෝගික දේශපාලන විද්‍යා ගුරුවරයා ඔබතුමා. මම ඔබතුමාගෙන් අහන්න කැමති ලංකාවේ ටියුෂන් අධ්‍යාපනය පිළිබඳව ඔබතුමා දරන මතය කුමක්ද කියලා. ටියුෂන් ක්‍රමය ලෝකේ රටවල් ගණනාවක තිබෙනවා. සමහර අයකට කියන්නේ ක්‍රෑම් එඩියුකේෂන්, අනික් අය කියන්නේ කොලැබරේටිව් එඩියුකේෂන්, සපෝටිව් එඩියුකේෂන්. එක එක වචන තියෙනවා. මම දන්නේ නැටියට කොයි රටවත් ඒක තහනම් කළා නැහැ. ඒත් සමහර රටවල අධ්‍යාපන ක්‍රමයක ගැලපෙනවා. සමහර රටවල ඒක සිදු වෙන්නේ නැහැ. අපිට ඕනේ ක්‍රමේ කුමක්? දැන් අපිට පාසල් ක්‍රමයේ කුමක්ද කියලා අනාගතේ හිතන්න තියෙනවා. අපේ කලාපේ හිතන්න ඉස්සෙල්ලා අපි මේකට අපේ අවධානය යොමු කළා ඉදිරියට යමු. අවුරුදු දහස් ගණන් ආවේ පන්සල හා සම්බන්ධ අධ්‍යාපනයක. නැත්තම් ගුරුතුමා එක්ක පල්ලියේ පාසල ආවා. ඊට පස්සේ ඉංග්‍රීසි ක්‍රමයට පාසල් ආවා. දැන් ඒ වගේම අපි මෙතන බලන්නේ ඉස්සෙල්ලා අධ්‍යාපනයේ දැනුම කොහොමද ගන්නෙ? ඒ මාර්ග කුමක්ද? මම චතුරංග අමරසූරිය 1982 ඔබතුමා ගෙනාපු දවල පත්‍රිකා යෝජනාවලිය. දැන් ඊට වසර 42කට පස්සේ ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල ඊට සමාන අර්ථකථන ගොඩක් තියෙනවා ජනාධිපතිතුමනි. ඉතින් ඒ පිළිබඳව ඔබතුමාට හිතන දේ කුමක්ද? ඒ කියන්නේ සරලවම ඇහුවොත් එවැනි ප්‍රතිපත්තියකට එවලේ ගොඩක් විරුද්ධ වෙච්ච කණ්ඩායමක් වසර 42කින් ඊට සමාන ප්‍රතිපත්තියක් ගෙන එනවා. ඉතින් ඔබතුමාගේ ඒකේ දරණ ආකල්පයයි ඉදිරි අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය කුමක්ද? අනගාටු තියෙන්නේ ඒක ක්‍රියාත්මක කරා නම් අද විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව, ගණිතය, විද්‍යාංශ අපේ දියුණු වෙනවා. අනික් කනගාටුව තමයි ජනබලවේගයට පිළිගන්න බෑ තමන් වැරද්දක් කරා කියලා. ඉස්සෙල්ලාම කියන්න ඕන අපේ අතෙන් වැරද්දක් සිදු වුණා. අපි මේක නැවැත්තුවා. අනික් හැම එක්කෙනාම වැරදි. ඒගොල්ලෝ කියන්නේ නෑ 71යි 87යි තමන් රජයට විරුද්ධ කැරලි දෙකකට ගියා කියලා. මං හිතන්නේ මේ අයට ශක්තිය තියෙනවා තමන් වැරද්දක් කරා නම් ඒක පිළි අරගෙන ඒකෙන් ඉගෙනගෙන වැඩ කටයුතු කරන. ඒක නොකර අපි තමයි සුදුසු පුද්ගල වෙන කවුරුත් නෑ කියනකොට ඒ කනගාටුව තියෙනවා. මොකද NPP එක ඇත්ත වශයෙන්ම හැදිලා එන්න ඕනේ. ජනාධිපතිතුමනි ඔබතුමා මීට පෙර අගමැත් ධූරයට පත්වන හැම අවස්ථාවක මේ රටේ මිනිස්සුන්ගේ හිතේ පහළ වුණා අනිවාර්යෙන් ආර්ථිකය ශක්තිමත් කරයි කියන එක. ඒකේ හැම අවස්ථාවකම ඔබතුමා ඉෂ්ට සිද්ධ කරලා දුන්නා. ඒ වගේම පහුගිය දෙවසර තුළ අපි හිටපු තැන ඉඳලා අද වෙනකොට අපි අරන් දෙන සංවර්ධනය ඔබතුමාට ඒක ගෞරවය අනිවාර්යෙන් හිමි වෙන්න ඕනේ විධායක ජනාධිපතිතුමන් වශයෙන්. නමුත් ඔබතුමා 2015-19 කාලයේදී අගමැතිවරයා වශයෙන් ඉන්න යුගයේ සඳහන් නොකරපු එක ප්‍රතිපත්තියක් අපි විශේෂයෙන් මේ සැරේ දැක්කා. ඒ තමයි අපනයන ආර්ථිකය කියන එක. අපි කැමති ඔබතුමාගේ මෙවර මේ අපනයන ආර්ථිකයේ වශයෙන් ඔබතුමා මොකද්ද අදහස් කරන්නේ කියන එක. අපේ ආර්ථිකයේ බර තියෙන්න ඕනේ අපනයනයට.
අද ඒක නෑනේ. අද තියෙන්නේ ආනයනය. අනික හැම අවුරුද්දෙම අපිට විදේශ විනිමය අතිරික්තයක් තියෙන්න ඕන දියුණු වෙන්න. ජනාධිපතිතුමනි මේ දවස්වල ප්‍රධාන වශයෙන්ම වේදිකාවේ කියන වචනයක් තමයි වංචා හා දූෂණ නැති කිරීම පිළිබඳව. තරම අපි ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඔබතුමාගේ පාලනයක් යටතේ මේ වංචා හා දූෂණ කියන එක අවම කිරීම සඳහා මා අදහස් කරන අවම වශයෙන් සාධනීය පියවර 3ක් පිළිබඳව අපිට හැකිනම් මෙතනදී දැනුවත් කරන්න. ඊළඟ කාරණෙත් මම කියන්නම්. හැමතිස්සෙම කියන කතාවක් තමයි මේ දූෂිත පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත් වෙනවා කියලා. සමහර වෙලාවට සමාජයක් ඇතුලේ දූෂිතයි කියන පුද්ගලයන් පවා මේ මැතිවරණ ක්‍රමය හරහා කොහොම හරි පාර්ලිමේන්තුව නියෝජනය කරන තත්වයක් මේ පහුගිය අවුරුදු කාලයේ පුරාම තිබුණා. මේ පවතින මැතිවරණ ක්‍රමයක් හරි වෙනස් කරලා ඔය කියන මට්ටමේ දූෂිත පුද්ගලයන් මේ පාර්ලිමේන්තුවට පත් නොවන තැනකට මේ රට ගෙනියන්නට ඔබතුමාට යම්කිසි යෝජනාවක් තියෙනවාද කියන කාරණේ පිළිබඳව දැනගන්නට කැමතියි. ඔබ සියලු දෙනා තමයි අපි 225 පාර්ලිමේන්තුවට එක එක හේතුවට මිනිස්සු ඡන්දය දෙනවා. දූෂිතයරත් දෙනවා සමහරවිට ජනතාව එක්ක ළඟින් ඉන්න නිසායි. පරණ කතාවක් තියෙනවා. ඡන්දයක් තිබුණාදී ගමේ අපේක්ෂව දෙන්නේ කිට එක අපේක්ෂයක අනික් එක හොරා කියලා දෙවෙනි එක්කෙනාක පළවෙනි එක්කෙනා හොරා කියලා. එක්කෙනෙක් ගමෙන් එක්කෙනෙක් පිට. ඉතින් මේක ඇහුවම මිනිස්සු කිව්වා මූත් හොරා ඌත් හොරා. ඉතින් ගමේ හොරාට අපි ඡන්ද දෙන්නම් කියලා. සමාජ පුදුමයි කොහොමද ජනතාව හිතන්නේ කියලා. අපි බලන්න ඕනේ කොහොමද මේ ක්‍රමේ යම්කිසි ප්‍රමිතියක් ඇතුළු කරන එකයි ඊට පස්සේ ප්‍රමිතිය අනුව වැඩ කටයුතු කරන්න. සත් රාජධානිය කළා තියෙන්නේ ඒ ප්‍රමිතිය ඇති කළා. කෝඩ් ඔෆ් කන්ඩක්ට් එක කැඩුවොත් යන්න තියෙනවා. දැන් මම හිතන්නේ මන්ත්‍රීවරු 6 දෙනෙක් විතර පාර්ලිමේන්තුවෙන් නිරපලා තියෙනවා. අන්න එහෙම ක්‍රමවේදයක් ඇති කරන්න වෙයි අපිට. මම IMF එක කතා කළා මේ ප්‍රශ්නෙට ඔයගොල්ලෝ වාර්තාවක් දෙන්න. governance diagnostic. මොකද අපි කරන හැම එකටම කියයි හුරු ආරක්ෂා කරන්නට යනවා කියලා. දැන් ඒක දීලා තියෙනවා. පළවෙනි එක තමයි දූෂණ විරෝධී නීතිය. දෙවෙනි එක තමයි අපරාධයෙන් ලබාගත් තිබුණ දේපල ආපහු ලබා ගැනීමේ කෙටුම්පත. ඊළඟට තියෙනවා 25 29 දූෂණ විරෝධී සැලැස්ම. ඔහොම පියවර 8ක් විතර දීලා තියෙනවා. දැන් ඒව තමයි අපි ක්‍රියා කරන්න බලන්නේ. එතනත් IMF එකෙන් කිව්වේ මේ අපිට ක්‍රියා කරන නිලධාරීන්ට සම්පූර්ණ පුහුණුවක් නැහැ කියලා. මේක කරගෙන යන්න තියෙන්නේ. දූෂණය පාලනය කළා අවම කරන්න. ඒක පිළිගන්නවා. ඒ දේශපාලනයේ මේ දූෂණය නැති කරනවා වෙන එකක් ගැන කතා කරලා එනවා කියන එක හරියන්නේ නැහැනේ. දැන් සමහරු කියනවා මේ අයවැය ප්‍රශ්නේ විසඳන්නේ දූෂිතයන්ගේ සල්ලි අරගෙන කියලා. ඉතින් අයවැය ප්‍රශ්නේ තියෙන්නේ කොච්චරද? අනික අපේ සම්පූර්ණ ණය ප්‍රශ්නේ විසඳන්න ඩොලර් බිලියන 82ක් ගන්න ඕනේ. ලංකාවේ ඔක්කොම මිනිස්සු දූෂණය කරපු මිනිස්ගේ සල්ලි ගත්තත් නෑ. ඒක නිකන් අර දේශපාලන සටන් පාටයක්. අනික මම බැලුවේ කොහොමද 2025 අයවැයට ඒක බලපාන්නේ? ඉස්සෙල්ලා උසාවියට ගෙනියන්න ඕනේ. උසාවියේ නඩු දාලා ඇපැල් අරගෙන ඒකෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අවුරුදු 4ක්වත් යනවනේ 5ක්වත් යනවා. ඊට පස්සේ තමයි ඊළඟ නීතියෙන් මේ දේපල ආපහු ගේන්න තියෙන්නේ. ඉතින් 2025ට එකක් පතල්ලා ගන්න බෑනේ. 2025ට කවුරුත් නැහැ. 2026ටත් නැහැ. 2027ටත් නැහැ. මොනවාද ඇවිල්ලා මේ මිනිස්සු අපි මේ මොඩියෝ කියලා හිතලා මේ කතා කියන්නේ.